සුබ දවසක් ක්‍රීඩාවට ආදරය කරන හැමෝටම එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රථම T20 ජාත්‍යන්තර තරගයේ පල්ලේ කැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සියල්ල සූදානමින් තිබුණත් වර්ෂාව නිසා පැයක ප්‍රමාදයකින් තරගය ආරම්භ කිරීමට හැකියාව ලැබුණා. මෙම තරගයේ දෙපිළටම පන්දු 17කට සීමා වුණු තරගයක් හැටියට නම් කරන්න පුළුවන්. ඉතින් කාසිය වාසිය දිනාගත් එංගලන්ත නායකයා තින්න කරනවා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුට පහර දීමට ප්‍රථමයෙන්ම ආරම්භක පිතිකරුවන් යුගල හැටියට සුපුරුදු පරිදිම කමිල් විසාර සමග පැතුම් නිස්සංග ක්‍රීඩා පිටියට පැමිණිය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක සමතාවයේ ලකුණු 24ක් තිබෙදී කමිල් විසාර පන්දු 9කින් ලකුණු 16ක් ලබා තිබෙදී දැවී යනවා. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගල T20 තරඟවල මම හිතන්නේ තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම හරි පව හීට කෙනෙක් තෝරගෙන නෑ ආරම්භක පිතිකරුවන් හැටියට. අඩු පන්දු සංඛ්‍යාවකදී ලකුණු 50ක් 60ක් ආරම්භක සම්බන්ධතාවය තබා ගත හැකි නම් ඊට පසුව පැමිණෙන ක්‍රීඩකයින්ට ලකුණු 150 සීමාව පසු කර යාමට තියෙන හැකියාව ඉහළ මට්ටමක තිබෙන බවට කියන්න පුළුවන් ශ්‍රී ලංකා සංචිතය ගත්තහම. ඉතින් ලෝකේ T20 ක්‍රීඩාව වෙනස් කරපු ක්‍රීඩකයෝ ඉන්නවා. ඉතින් සුනිල් නාරායන උදාහරණයකට ගන්න පුළුවන්. එංගලන්ත කණ්ඩායමේ ජෝස් බට්ලර් පසුපෙලින් තමයි එක්දින තරඟවල ක්‍රීඩා කරන්නේ. නමුත් ඔහු T20 තරඟවල ආරම්භක පිතිකරුවා හැටියට කටයුතු කරනවා. ඉතින් මම ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් ඇත්තටම දකිනවා වනිදු හසරංග T20 තරඟවල පසුපෙලින් ආවට පස්සේ ඔහුට වැඩි පන්දු වාර ගණනක් තිබුණොත් ඔහු සාමාන්‍ය පොවර්ඩ් කර ක්‍රීඩා කරන්න ගත්තොත් ඇත්තටම දැවී යන ක්‍රීඩකයෙක්. ඔහු පන්දුවට පහර දීමට පැමිණි විගසම ඔහු පන්දුවට පහර දෙන ඉතා වේගයෙන් පන්දුවට පහර දිය හැකි ක්‍රීඩකයෙක්. ඔහු අත්අදා බැලීමක් හැටියට ආරම්භක පිතිකරුවා හැටියට යොදාගත්ත හැකි නම් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු 20ක් 25ක් තුල ලකුණු 60 සීමාව පසු කරලා ආරම්භක සම්බන්ධතාවයේ ඒ වගේ මට්ටමක තිබුණොත් අනිවාර්යයෙන්ම ඊළඟට ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයින්ට ලකුණු 150 200 අතර සෑම 20 තරගයකම යාමේ හැකියාව තිබෙනවා ආරම්භක සම්බන්ධතාවය මත. ඉතින් ඒ වගේ ලකුණු සංඛ්‍යාවකට යනවා කියන්නේ අනිවාර්යයෙන්ම අපේ ඉන්න පන්දු යවන්නන්ට මෙම ලකුණු ප්‍රමාණය අනිවාර්යයෙන්ම ඩිපෙන්ඩ් කරන්න පුළුවන්. ඕනම කණ්ඩායමක් ඉස්සරහා ලකුණු ඩිපෙන්ඩ් කිරීමේ හැකියාව සහිත පන්දු යවන්නන් ශ්‍රී ලංකාව තුළ ඉන්න නිසා ඉතින් අපිට පුළුවන් මේ ආරම්භක සම්බන්ධතාවය මත තරගයේ ජයග්‍රහණය පරාජය තීරණය වෙන අවස්ථාවල් ගොඩක් දුරට වැඩි. ඇත්තටම ආරම්භක සම්බන්ධතාවය හොඳ සම්බන්ධතාවයක් වුණොත් අනිවාර්යයෙන්ම තරගයේ ජයග්‍රහණය කිරීමේ හැකියාව ඇත්තටම තියෙන බව නම් පෙනී යනවා T20 තරඟවල. මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස පැතුම් නිස්සංක දැවී යනවා ලකුණු 76ක් තිබේ. මීළඟ පිතිකරුවා හැටියට චරිත් අසලංග ක්‍රීඩා පිටියට පැමිණියත් ඔහුට සාර්ථක වන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ලකුණු 79ක් තිබෙද්දී පන්දු 4ක් තුළ ලකුණු 2ක් ලබා ගනිමින් චරිත් අසලංග දැවී යනවා උඩ පන්දුවක් ලබා දෙමින්. ඉතින් ඉන් අනතුරුව ඉතා සාර්ථකව පන්දුවට පහර දෙමින් සිටි කුසල් මෙන්ඩිස් පන්දු 20 තුළ ලකුණු 37ක් ලබා සිටිද්ද දවා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වෙනවා. ඊළඟ අනතුරුව ක්‍රීඩා පිටියට පැමිණි ජනිත් ලියනගේ ඔහුටත් සාර්ථක වීමට හැකියාවක් ලැබෙන්නේ. ඔහු පන්දු දෙකක් තුළ එක් ලකුණක් ලබා සිටියේදී අවාසනාවන්ත ලෙස කඩුල්ල මුවා කිරීමේ වරදට අසු කර ගැනීමට සමත් වෙනවා. ඒ වගේම ඉන් අනතුරුව දනන්ද සිල්ලා පන්දු 12ක් තුළ ලකුණු 11ක් ලබා සිටියේදී දැවී යනවා. ලකුණු 98 තුලදීමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පස්වන කඩුල්ල සහ 6 වෙනි කඩුල්ල බිඳ වැටෙන්නේ. ඉන් අනතුරුව හසරංග සමග සානක ලකුණු 129ක් දක්වා කණ්ඩායම රැගෙන යනවා සම්බන්ධතාවයක් ගොඩනගා ගනිමින්. 16 වෙනි පන්දු වාරයේ ක්‍රියාත්මක කළ සෑම් කරන් පිළිවෙලින් ලකුණු 20ක් ලබා සිටි දසුන් සානක සහ ඉන් අනතුරුව ක්‍රීඩා පිටියට පැමිණි තීක්ෂණ ඉන් අනතුරුව ක්‍රීඩා පිටියට පැමිණි මතීස පතිරණ දවා ගැනීමෙන් තමන්ගේ කඩුළු ත්‍රිත්වය ලබා ගැනීමට සමත් වෙනවා සෑම් කරන්. එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ක්‍රීඩකයා හැටියට ඔහු නම් කරන්නට පුළුවන් කඩුළු ත්‍රිත්වයක් ලබාගත්ත T20 තරගයක. අවසන් පන්දු වාරයේ පන්දුවට පහර දීමේ අවස්ථාව වනිදු හසරංගට උදා වුණත් පැතුම් පන්දුවට ඔහු ලකුණු 4 පහරක් ලබා ගන්නවා. ඉන් අනතුරුව ඊළඟ පන්දුවට ඔහු දැවී යනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 133කට සීමා කරමින්
සියලුම ක්‍රීඩකින් දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්න සමත් වුණා. මෙම තරගයේ පන්දු වාර 17කට සීමා වුණු තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු කඩලු දැවී ලකුණු 103ක් පමණයි ලබා ගත්තේ. ඉතින් විටක ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාම ස්ථාවර තත්ත්වයක හිටිය ලකුණු 98ක් ලබා සිටියේ පන්දු වාර 11 වෙනි පන්දු වාරයේ ක්‍රියාත්මක වෙද්දී. ඉතින් මැදපෙළේ ඉතාම අසාර්ථක භාවය මෙම ලකුණු අඩුවීමට ඉතාම හේතු වුණා කිව්වොත් නිවැරදි. ඉතින් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහර දීම සඳහා ක්‍රීඩා පිටියට පැමිණියා. ප්‍රථම කඩුල්ල ඉතා වේගවත් ආරම්භයක් ලබා ගැනීමට සමත් වෙනවා. ජෝස් බට්ලර් සමග සාල්ට් තම ආරම්භක පිටිකරම යුගල හැටියට කටයුතු කරේ. ඉතින් තුන්වෙනි පන්දු වාරයේ ක්‍රියාත්මක කරේ ඉසාන් මාලිංග පිට ලකුණු හතරක් එල්ල කර තිබේදී පස්වෙනි පන්දුවට ජෝස් බට්ලර්ගේ කඩුල්ල දවා ගැනීමට ඉසාන් මාලිංග සමත් වෙනවා ලකුණු 36ක්ව තිබේදී. තරගයේ පස්වෙනි පන්දු වාරයේ ක්‍රියාත්මක කර ඉසාන් මාලිංග එම පන්දු වාරයේ අවසාන පන්දුවේදී ජේකොබ් දවා ගැනීමට සමත් වෙනවා. පන්දු 9 තුළ ලකුණු 11ක් ලබා ගැනීමෙන් සිද්ධිය. ලකුණු 48 දී දෙවෙනි කඩුල්ල බිඳ වැටෙන්නේ. ඉන් අනතුරුව වනිදු හසරංග කැඳවනවා දසුන් සානක විසින් පන්දු යැවීම සඳහා 6 වෙනි පන්දු වාරයේ ප්‍රථම පන්දුවට නවක පිටිකරුවා ටොම් බෙන්ටන් ඉතා පහසුවට පන්දුව ලවා දෙනවා කමෙල් මිසාරාට. එම පන්දුව හරියාකාරව රැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ කමෙල් මිසාරට. වනිදු හසරංග යොමු කර පළමු පන්දුවෙම ලකුණු 48 දීම තුන්වෙනි කඩුල්ලක් දවා ගැනීමට තිබුණු අවස්ථාව මගහැරී යනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ. එය ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට හේතුවා කිව්වොත් බොහෝ දුරට නිවැරදිතාවයක් තිබුණා. එම කඩුල්ලක් දවා ගත්තා නම් යම් පීඩනයක් එංගලන්ත කණ්ඩායමට යොමු කිරීමට හැකියාව තිබුණා. ඉන් අනතුරුව ඉතා හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා. ලකුණු 87ක් තිබියදී තමා 10 වන පන්දු වාරයේ ක්‍රියාත්මක කළ මතීස පතිරණ විසින් ටොම් බෙන්ටන් දවා ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඉතින් ඔහු පන්දු 15ක් තුළ ලකුණු 19ක් ලබාගෙන තම කණ්ඩායමේ ජයග්‍රහණය මාවත ඉවර කර තිබීම විශේෂත්වයක්. උඩ පන්දුව රැකගත්තා නම් යම් පීඩනයක් එල්ල කර ගැනීමේ හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායමට තිබුණු අවස්ථාව ගිලිහි 15 වන පන්දු වාරයේ ක්‍රියාත්මක කළ දසුන් සානක විසින් සාර්ථක පන්දුවට පහර දෙමින් සිටි. සාල්ට් දවා ගැනීමට තවත් වෙන පන්දු 35ක් තුළ ඔහු ලකුණු 46ක් ලබා ගනිමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණ මාවත විවර කර තිබූ ක්‍රීඩකයා හැටියට නම් කරන්න පුළුවන්. ඔහු ලකුණු 46ක් ලබා ගන්නවා මෙම තරගයේ. අර්ධ ශතකයේ පෙනිපෙනි තිබියදී ඔහුගේ කඩුල්ල දවා ගැනීමට සමත් වෙනවා දසුන් සානක. තරගයේ 15 වන පන්දු වාරයේ පමණයි ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ. දසුන් සානකගේ පන්දු වාරයේ අවසන් වන අතරමඟම ඔහු ලකුණු 125ක් ලබාගෙන තිබුණා. තවත් පන්දු 12 තුළ ලකුණු 9ක් අවශ්‍යව තිබුණා එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය කිරීම සඳහා. නමුත් වර්ෂාව පතිත වීමත් සමග ඔවුන් ලබාගත යුතුව තිබුණේම අවස්ථාව වන විට ඩග්ලස් ලොයිස් න්‍යාය අනුව ලකුණු 123ක් පමණයි. නමුත් තරගය නැවත ආරම්භ කිරීමට හැකියාවක් නොමැති හේයින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය ඩග්ලස් ලොයිස් න්‍යාය අනුව ලකුණු 11කින් ඔහු ජයග්‍රහණය කළ බවට තරඟ විනිසුරුකරුවන් තරඟ තීරකවරුන් තීරණය කරනවා. ඉතින් ඒ අවසරයෙන් එංගලන්ත කණ්ඩායම ප්‍රථම T20 තරගයේ ජයග්‍රහණය කිරීමේ හැකියාව ලැබුණා. මෙම තරගය ඉතාම ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක උසලාන්ට පෙර පැවැත්වෙන තරගයක් ඇටියට ඉතාම හොඳ තරඟාවලියක්. මෙම තරගය ක්‍රීඩා කිරීමේ ක්‍රීඩකයන් හඳුනා ගැනීමට අවසානම අවස්ථාව මේක තමයි. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම උපරිම ඵල නෙලා ගන්නේ කියලා බලාපොරොත්තු වෙනවා ඉදිරි තරඟ දෙක තුලදී. විශේෂයෙන්ම මෙම තරඟයේ ආරම්භක පිටිකරුවන්ගේ සිට ඉතා දුර්වල පිටිකරණය සහ පන්දු රැකීමේ යම් දුර්වලතා හේතුවෙන් මෙම තරඟයේ පරාජය වීමට ඉතාම හේතුවා කියන්න පුළුවන්. විශේෂයෙන්ම පන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යවුවා. මහේෂ් සීත්සනට පමණයි යම්කිසි පීඩනයක් එල්ල වුණේ. මතීස පතිරණ ඉතා හොඳ පන්දු යැවීමකට තුනා ලකුණු 18ක් පමණයි ලබා දුන්නේ. ඒ වගේම ඉසාන් මාලිංගත් හොඳ ආකාරයෙන් පන්දු යැවීම සිද්ධ කළා. ඉතින් පන්දු බලෑනියට ලකුණු 140ක 50ක ඉලක්කයක් තිබුණා නම් අනිවාර්යයෙන්ම මෙම තරඟයත් ජයග්‍රහණය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායමට තිබුණා. ඉතින් යම්කිසි දුර්වලතාවයක් පිටිකරුවන්ගේ තිබෙන බව පෙනී යනවා. ඉතින් අවස්ථානුකූලව වුන් ක්‍රීඩා කරන ආකාරය තමයි ගොඩක්ම වැදගත්. ඉතින් ඔවුන් හැම පන්දුවකටම ලකුණු ලබා ගැනීමට උත්සාහ වෙන ආකාරය ශ්‍රී ලංකා කණ්ඩායම අපි දකිනවා. ඉතින් T20 තරගයක
මම දකින්නේ නම් පළවෙනිම ඕපන් එක ලකුණු ඉතාම වැඩි ලකුණු සංඛ්‍යාවක් අඩු පන්දු සංඛ්‍යාවෙන් ගත්තොත් පසු පෙළෙන් එන ක්‍රීඩකයන්ට නිදහසේ පන්දුවට පහර දීමේ අවස්ථාව තියෙනවා. ඉතින් අපේ පවර් හිට්ලා ඉන්නවා පසුපසු පිටිකරණය දෙන දසුන්සානක වගේ ක්‍රීඩකයෝ. ඉතින් ඔවුන්ට ඕනේ පන්දු 12ක් 15ක් 20ක් වගේ ප්‍රමාණයක් පමණ ඔවුන්ට ක්‍රීඩා කරන්න අවශ්‍ය වෙන්නේ තරගයක් දිනන්න. වගේම ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නොත් අවසාන හරිය ඔවුන් ආවොත් අනිවාර්යයෙන්ම ලකුණු 40ක් 50ක් අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන් හැකියාව තියෙන ක්‍රීඩකයෝ ඉන්නේ. ඉතින් ඒ ගැන මෙම තරඟාවලියේ තමයි හැමදේම හදා ගන්න අවස්ථාව තියෙන. ඉතින් ලෝක කුසලානට යාමට පෙර ඉතාම හොඳ සංකේතයක් ශ්‍රී ලංකා කණ්ඩායමට සකස් කරගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ ඉදිරි තරග දෙක තුල. ඉතින් වනිදු හසරංග ඉතාම හොඳ ක්‍රීඩකයෙක්. මං හිතන්නේ ඔහු පසු පෙළෙන් ආවත් ඔහු ඕනම තනතේරුවක ඔහුගේ රිද්මයට ක්‍රීඩා කරනවා. අනිවාර්යයෙන්ම යාර 30න් එලියට උඩින් ගහන්න පාරක් ගහන්න පුළුවන් හොඳ හැකියාවක් තියෙන ක්‍රීඩකයෙක් වනිදු හසරංග. පන්දු 10ක් 15ක් ඇතුළත අනිවාර්යයෙන්ම ඔහු ලකුණු 30ක් 35ක් ගහන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඔහුව ආරම්භක පිටිකරුවා හැටියට යොදවලා ශ්‍රී ලංකා කණ්ඩායම යම් ජයග්‍රහණ මාවතකට ගෙනියන්න හැකියාව ඔහුට තිබෙන බවට ඇත්තටම කියන්න පුළුවන්. ලෝකේ ඒ වගේ ක්‍රීඩකයෝ ඉස්සරහට අරගෙන බලලා තියෙනවා, අත්අඩා බැලීම් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම වනිදු හසරංග මේ පාරක් ගහලා අනිවාර්යයෙන්ම උඩ පන්දුවකින් තමයි දැවියන්නේ. අනිවාර්යයෙන්ම යාරතියෙන් එළියදී තමයි ගොඩක් දුරට දැවියන්නේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම අපිට පවර් ප්ලේ එකේ අනිවාර්යයෙන්ම පන්දු වාර 6 ඇතුළත වනිදු හසරංගගෙන් හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙම තරගයේ පරාජයනවත් ඉදිරි තරග දෙක ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ මාවතකට රැගෙන යන්නට දසුන්සානක ප්‍රමුඛ කණ්ඩායමට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් අපි නැවතත් ඊළඟ තරගයේදීත් විශේෂ අවස්ථා ගැන කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඔබෙන් සමු ගන්නවා. ඉතින් channel එක subscribe කරගෙන යන්න කියලා ඉතාම ආදරෙන් ඉල්ලනවා. සුබ දවසක්.